අහලා තියෙනවද අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැදුන හැටි? හැමෝම සමරනවා. හැබැයි අපි ගොඩක් අය අහලා නැහැ. ඉතින් ඇත්තටම ජ්‍යොතිෂයට අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි මේකේ ආරම්භය කියලා සලකන්නේ. ඉතින් ඇත්තටම කතා කරොත් එහෙම අපේ අතීතයේ සිට මේ උත්සවය ඉතාමත්ම වර්ණවත්ව සලකනවා. මේ සූර්ය මංගල්‍ය සාමාන්‍යයෙන් අපේ රටේ සමරපු ආකාර විවිධයි. අපේ අතීත රජ දවස ගත්තහම රජතුමා තමයි සූර්ය මංගල්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරේ. රජතුමාගේ මූලිකත්වයෙන් රාජසභාවේ හිටියා නැකත්කරුවා කියලා විශේෂ නැකත්කරුවා. ඉතින් මේ නැකත්කරුවා තමයි මේ නැකත් සීට්ටුව හදන්නේ. හැදුවට පස්සේ රජතුමා කරන්නේ රටේ නගර ගම් දනව් වල අඬබෙරකරුවෝ යවලා මේක අඬබෙර මගින් ගම්වාසීන්ට ප්‍රකාශ කරනවා මේ නැකත් සීට්ටුව. පසු කාලයේ වෙද්දී මේ අපේ භික්ෂුන් වහන්සේලා මේ පුස්කොළ පොත්වල මේ නැකත් සීට්ටුව ලියලා අපේ මිනිස්සුන්ට මේක ලබා දුන්නා. ඉතින් මිනිස්සු මේක Tamanට දන්න භාෂාවෙන් කියවගෙන මේක සිද්ධ කළා. අවසානයේදී මේක ගමට එද්දි සමහර කාලවලදී මේ ගමේ හිටියා අපේ භික්ෂුන් වහන්සේගේ නායක හමුදුරුවන්ගේ මූලිකත්වයෙන් නැකත් කමිටුවක්. ඉතින් ගමේ ගමරාල ගමේ ඉන්න අපේ ජ්‍යොතිර්වේදියා නැකත්කරුවා වෙදරාල ගමේ ඉන්න ගුරුන්නාන්සේ ඔය ආදී වශයෙන් පංචපුද්ගල කමිටුවක් තිබ්බා. ඉතින් ඒ කමිටුව මගින් තමයි ගමේ අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණේ. ඉතින් එහෙම වෙලා තමයි මේ ක්‍රමක්‍රමයෙන් මේක විකාශනය වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තහම මේක මේ ඉංග්‍රීසි පාලන කාලයේදී මේ නැකත් සීට්ටු මේ දේවල් ටිකක් බැහැරට ගියා. 1863 ඉංග්‍රීසි පාලන සමය කාලේ තමයි ඔබේ ගෙදර තියෙන ඔය ලිත කියන කාරණේ එළියට එන්නේ. ඉතින් ලිතත් එක්ක තමයි ඊට පස්සේ ලිතේ නැකත් සීට්ටුවට අදාළ ඒ ප්‍රධාන නැකත් ටික චාරිත්‍ර වාරිත්‍ර ටික සඳහන් වෙනවා. ඉතින් ඒකත් එක්ක මිනිස්සු ඒ ලිත බලලා ඊට පස්සේ කාර්යයන් කරන්න පටන් ගත්තා. 1993 දී රාජ්‍ය නැකත් කමිටුව හැදුවට පස්සේ එතෙන් සිට මේ දක්වාම මේ අපේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටු හැදෙන්නේ රාජ්‍ය නැකත් කමිටුවකට අනුව. ඉතින් රාජ්‍ය නැකත් කමිටුව හදන මේ නැකත් සියලු දේ ලබා දෙනවා විශේෂ භාර අමාත්‍යාංශයට. එතනින් මේක සම්පූර්ණ වශයෙන්ම තහවුරු වෙලා ඊට පස්සේ මේක රටේ නැකත් සීට්ටුව බවට පත් වෙලා මේක ජනමාධ්‍ය වලින් වර්තමානයේ වෙද්දී එළියට එනවා. ඉතින් මේ විදිහට තමයි අපේ මේ සිංහල හින්දු අපේ අවුරුද්ද අපේ මේ මහා සැනකෙළිය සාමාන්‍යයෙන් ක්‍රමානුකූල විකාශනය වෙලා තියෙන. වර්තමානයේ වෙද්දී මේක විවිධ වෙනස්කම් වලට සංශෝධන වලට භාජනය වෙමින් වර්තමානයේ වෙද්දී මේක විවිධ ආකාරයෙන් සමරනවා. ඉතින් එසේනම් අපි 2026 වසර මේ අවුරුද්ද සමරන්නේ ඒ සියලුම වෙනස්කම් වලට භාජනය වෙමින් සමරන අවුරුද්දක්. එසේනම් ඔබ සියලු දෙනාට සතුට සාමය පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.